මේ ටයර් විතරක් නෙවෙයි ටේලරේ අනිත් ටයර් සෙට් එකත් මෙන්න මේ විදිහට තමයි ගෙවිලා තිබ්බේ. කොග්ගල යුනිචලා එකෙන් මම පටවගත්ත ලෝඩ් එක මේ මං හයිවේ එකේ ගෙනියන්නේ වරායට. ඉතින් මේ ලෝඩ් එක යන්නේ ජර්මනි හැම්බර්ග් වරායට. හැම්බර්ග් වරාය තමයි ජර්මනියේ තියෙන ලොකුම වරාය. ඉතින් කොහොම හරි මේ ටැංකිය ඇතුලේ තියෙන්නේ ඇඳුම්. කාටුන් බොක්ස් ඇතුලේ තමයි ඇඳුම් ටික පැක් කරලා තියෙන්නේ. ගාල්ලෙන් හයිවේ එකට දැම්මට පස්සේ මම ටික දුරක් ආවා. මට එක්සිට් කරන්න තියෙන්නේ කඩුවෙලින්. ඔය යන්නේ රත්නවීර ට්‍රාන්ස්පෝර්ට් එකේ බවුසරයක්. ගාල්ලෙන් හරි මාතරින් හරි ලෝඩ් එක බාලා ඔය ආයෙත් යන්නේ මුතුරාජ වලට ලෝඩ් එකක් ගන්න. ඉතින් මම ටික ටික කඩුවෙල පැත්තට ලං වෙනකොට සර්විස් ඒරියා එකක් හම්බුණා. ඉතින් වාහනේ ටයර් තත්ත්වය කොහොමද? වාහනේ ටයර් රත් වෙලාද කියලා බලා ගන්න මම සර්විස් ඒරියා එක පැත්තෙන් දාගත්තා. පාකින් එකේ නම් ගොඩක් වාහන ගහලා තිබ්බා. මට ගහන්න සාමාන්‍යයෙන් පුළුවන් ලොකු ඉඩක් තිබ්බේ ඉස්සරහා. ඉතින් මම ඉස්සරහට හිමීට දාලා රිවර්ස් එකක් ගහලා වාහනේ පාරෙන් අයින් කරගත්තා. ඉතින් ඊට පස්සේ මම වාහනෙන් බැහැලා වාහන වටයක් ගිහිල්ලා ටයර් වලට තට්ටු දාලා මම බැලුවා ටයර් වල පැච් එකක්වත් ගිහිල්ලාද කියලා. මම හිතපු විදිහටම මෙන්න මේ ටයර් එකේ නෙවෙයි අන්න ওই ටයර් එකේ පැච් එකක් ගිහිල්ලා තිබුණා. ඉතින් මට ඒ වෙලාවේ ටයර් එක මාරු කරගන්න වෙලාවක් තිබ්බෙත් නෑ. හේතු කිහිපයක් නිසා මට ඒ වෙලාවේ ටයර් මාරු කරන්න උනේ නැහැ. ඉතින් ඔය කට්ටියට පේනවනේ ටයර් එක ගෙවිලා තියෙන්නේ කොහොමද කියලා. රබර් කෑලි අතේ. මේ ටයර් විතරක් නෙවෙයි ටේලරේ අනිත් ටයර් සෙට් එකමත් මෙන්න මේ විදිහට ගෙවිලා තමයි තිබ්බේ. ඉතින් නෝමල් එනවා වගේ නෙවෙයි හයිවේ ආපුවම ටයර් ගෙවෙනවා ගොඩාක් වැඩි. ඩ්‍රයිවර්ලා නම් ඒක දන්නවා. හයිවේ එකේ ටයර් ඒ විදිහට ගෙවෙන්න මොකක් වෙන්න පුළුවන්ද හේතුව? ඉතින් ටේලරේ එක ටයර් පංචයක් ගියපු නිසා මම එන්න තව ටිකක් වෙලා ගියා. මොකද ඉතින් මම හිමීට තමයි ආවේ එක ටයර් එකකුත් ගියපු නිසා. කොහොම හරි මම ඉඟුරු කඩේ හන්දිය ළඟින් ට්‍රයිකෝ එකට තමයි දාන්න දැන් යන්නේ. දැන් ඉතින් ඔය වරාය ඇතුළට දාන ෆස්ට් ස්ටෙප් එක. ඔතනින් ඔය විදිහට පොලයක් දෙනවා කහ පාට සිකියුරිටි. ඉතින් ඒකත් අරගෙන ඉස්සරහින් තියෙන තරාදියට තමයි දාගන්න ඕන. මට ඉස්සරහින් තිබ්බ වාහනේ තරාදියෙන් කිරලා තරාදියෙන් එළියට දැම්මා. ඉතින් ওই විදිහට කොළපාට සිග්නල් එක වැටුණාට පස්සේ හිමීට ගානට වාහනේ ඉස්සරහට ගෙනියලා තරාදින්න වත්ත ගන්න ඕන. තරාදියට දාගන්නකොට ගානට දාගන්න ඕනේ. මොකද නැත්තම් ටයර් වැදුනොත් ටයර් එතනම පුපුරලා යනවා. මොකද තරාදිය තියෙන්නේ වාහනේ ගානටම. ඉතින් ওই විදිහ රතු පාටට සිග්නල් එක වැටලා තියෙනවා. ඒක අපි දැනගන්න ඕනේ නවත්තන්න. ඊට පස්සේ කට්ටිය සිග්නල් එකක් දෙනවා. කොළපාට සිග්නල් එක පත් වුණා තමයි අපි උතනින් වාහනේ එළියට දාන්නේ. උතනින් තමයි බර කොලේ දෙන්නේ වාහනේ. වාහනේ ලෝඩ් එක කොච්චරක් බරයිද කියලා තමයි කොලේ තියෙන්නේ. වාහනේ කිරණ අතරේ ඉස්සරෙන් තිබ්බ ලොරියේ ටයර් එකකුත් පුපුරවුවා. ඔන්න අහගන්නකො සද්දේ. ඉතින් එතන බර කිරලත් ඉවරයි. මම ඉතින් හිමීට වාහනේ ඉස්සරහට ගත්තා. ඉස්සරහ තියෙන කවුන්ටර් එකෙන් අපිට පොඩි කොලයක් දෙනවා. ඒකේ තමයි වාහනේ ඩීටේල්ස් එක වාහනේ බර කොච්චරද කියලා තියෙන්නේ. ඒකත් අරගෙන වාහනේ ට්‍රයිකෝ එකේ පාකින් එකෙන් අපි රිවර්ස් එකක් ගහලා නවත්ත ගන්න ඕන. ඊට පස්සේ අපිට තියෙන ඩොකියුමන්ට් ටික ඔක්කොම අරගෙන ට්‍රයිකෝ එකට ගිහිල්ලා ට්‍රයිකෝ එකට බාර දීලා එතනින් ඩොකියුමන්ට් ටික ආවට පස්සේ තමයි අපි ට්‍රයිකෝ එකෙන් එළියට දාලා වරාය ඇතුළට යන්න පටන් ගන්නෙ. ඔය මට අතවරන්නේ අපේ අනිත් වාහනේ වැඩ කරන කපිල අයියා. ඉතින් එයාටත් ෆෝන් එකක් ගහලා ට්‍රයිකෝ එකෙන් එළියට දාගන්න තමයි මම ඔය යන්නේ. ඔය කට්ටිය මේ වීඩියෝ එකේ හරි ඉක්මනින් වෙනවා වැඩේ දැක්කට ඔච්චර ඉක්මනට වැඩේ වෙන්නේ නැහැ. මේ ටයිම් එකේ වාහන ගොඩක් අඩු ටයිම් එකක්. ඉතින් තව රෑ වුණාම පොලිමත් වැඩි ඔක්කොම බ්ලොක් වෙනවා. මාරම කට්ටක් තමයි අපේ ඩ්‍රයිවර්ස්ලා කන්නේ. කන්න බොන්න නැතුව ප්‍රධාන අවශ්‍යතා ඉටු කරගන්න බැරුව වාහනේම පැය ගණන් පැය 7-8 පොලින් අදිනවා. පේනවනේ ඉතින් දැම්ම පොලිම කොහොමද කියලා. තාම වරාය ඇතුළට ගියෙත් නැහැ.
අපිට ඩොකියුමන්ට් වගේක් දීලා තියෙනවා CDN කියලා. ඒ CDN එකේ රාජ්‍ය ලාංඡනේ සීල් එක ගහලා එතන මහත්තුරු ඉන්නවා. ඒ කට්ටිය කියලා ඒක අත්සන් කරගන්න ඕනේ. එතනට තමයි ඔය පොලිම තියෙන්නේ. ඉතින් තාම රෑ වෙලත් නැහැ. බලන්නකො පොලිම කොහොමද කියලා. කොහොම හරි කරලා එතන වැඩිත් ඉවර කරගත්තා. ඉතින් ඒ ඩොකියුමන්ට් වල සීල් එක ගහලා සයින් කරගත්තා මම. ඉතින් මෙතනින් ඉස්සරහට යන්න තමයි තියෙන්නේ දැන්. වරාය ඇතුලේ ලොකේෂන් කිහිපයක් තියෙනවා. ඉතින් මට මේ ටැංකිය අන්ලෝඩ් කරන්න තියෙන්නේ CWIT එකේ අන්දානියගේ වරායේ අලුතෙන් හදපු ජැටියේ. එතකොට තව තියෙනවා SAGT, JCT, CICT, ECT, UCT ඔය විදිහට ගොඩාක් ලොකේෂන් තියෙනවා. ඔය කට්ටියට ඔය පේන්නේ දුරින් CICT එක. ඉතින් දැන් ඉන්නේ CWIT පොලිමේ. වරාය ඇතුලේ පොලිම් වල නම් කිසිම අඩුවක් නැහැ. කැන්ටිමට ගියත් පොලිමේ, පොස්ට් රූම් ගියත් පොලිමේ. ඉතින් ටැංකිය බාන්න ගියත් පොලිමේ, ටැංකිය ගන්න ගියත් පොලිමේ. පේනවනේ ඉතින් ඔය ගොඩාක් දුරට ඉස්සරහට පේන්නේ පොලිම. මොනා කරන්නද ඉතින්? මේ මීට පොලින් ටික ඇදගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔය කට්ටියට නිල් පාට ලස්සන තොරණක් වගේ පේන්නේ CWIT ජැටිය. ඉතින් ඔන්න මගේ ටැංකියත් අන්ලෝඩ් කරන්න වෙලාව හරි. ඔන්න ඉතින් යා ජර්මන් වලට යන්න මම ලොකේෂන් එකෙන් ටැංකිය අන්ලෝඩ් කරගත්තා. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මට සපෝට් එක දෙන ඔය කට්ටිය හැමෝටම ජය වේවා.